නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. අපේ පින්වත් තිස්ස ජිනසේන මහත්මයා ඇතුළු සදහැවත් පින්වතුනි, ගුවන් විදුලිය මගින් ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුනි, අද අපි මේ සමරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අනුස්මරණීය දිනයයි. උන්වහන්සේගේ උපන් දිනේ, උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ දිනේ, උන්වහන්සේ සකල ලෝකයෙන්ම නිදහස් පරම සුන්දර අමහ නිවන පරිනිර්වාණයෙන් සාක්ෂාත් කළ දිනේ. ඉතින් මේ දිනේ සමරන්න අපට වාසනාව ලැබුණේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වූ නිසා. දෙවි මිනිසුන්ට යහපත් මාර්ගය හැමදෑම උදා වෙන්නේ නැහැ. කල්ප ගණන් මේ ලෝකයට ධර්මය ඇසෙන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වුණත් වර්තමානයේ පවා සැඟවී තියෙනවා මිසක් ඉස්මතු වෙන්නේ නැහැ. මේ නිසා අපට බුදු කෙනෙක් සරණ යන්න ලැබීම, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ලැබීම, ඒ අසු ධර්මයට අපේ සිත පැහැදීම, මෙන්න මේ කරුණු දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදු කෙනෙක් පහළ වීම අතිශයින්ම දුර්ලභයි කියලා. උන්වහන්සේ තුල තිබිච්ච ඥාණයෙන් මේ ලෝකේ කවුරුවත් දන්නේ නැති අතීතයේ විස්තර කියා දීලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළා මීට කල්ප 91කට කලින් විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. නමුත් මේ ලෝකේ වර්තමාන කිසිම මිනිසෙකුට ඒක අත්දකින්න සාක්ෂියක් හැටියට භෞතික දෙයක් නැහැ. ඒ තරම මේ ලෝකේ වෙනස් වෙලා ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භික්ෂුන් වහන්සේ නමක්, භාග්‍යවතුන් වහන්සේ කල්පයට අවුරුදු කීයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව කල්පයකට අවුරුදු 100ක් 1000ක් ලක්ෂයක් දසලක්ෂයක් ආදි වශයෙන් කියලා අවුරුදු ගණන් කියන්න බෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ කල්පයකට ගත වෙන කාලය ගැන උපමාවක් දේශනා කරන්න පුළුවන්ද? උන්වහන්සේ වදාලා
භික්ෂුව යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පළල ගල් පර්වතයක් ගැන හිතන්න. යොදුන කියලා කියන්නේ සතපුම් 7ක්. යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පළල ගල් පර්වතයක් ගැන හිතන්න. වසර 100කට වතාවක් සීනිදු සීලයකින් මේ පර්වතය පිස දමනවා. කාලයක් ඇවෑමෙන් මේ ගල් පර්වතය පොළොව මට්ටමට ගෙවි යනවා භික්ෂුව. නමුත් කල්පයේ අවසන් නැහැ. එතකොට මේ කල්පය කියන්නේ අතිශයින්ම දීර්ඝ කාලයක්. මේ කල්පය ගැන කතා කිරීමේදී ඔබට මෙහෙම සිටිවිලි ඇති වෙන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ සිටියොත් කොච්චර කාලයක්ද කියලා. කල්පය කියන වචනේ පාවිච්චි කරනවා මිනිසුන්ගේ පූර්ණ ආයුෂ පිණිසත්. ඒ කියන්නේ මිනිසුන්ගේ සම්පූර්ණ කාලයට ආයු කල්පය කියනවා. අතන කල්පය කිව්වේ ලෝකේ වයස. මිනිසුන්ගේ ආයු කල්පය 120යි. මේ කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කරා නම් උන්වහන්සේට වයස කී වෙනකන් වැඩ සිටින්න තිබ්බද? 120ක් දක්වා. ඉතින් මේ කල්පයකට මීට කල්ප 91කට කලින් බුදු කෙනෙක් පහළ වුණේ. ඔබ දන්නවා කල්ප විනාශ වෙනවා. ඒ කියන්නේ කල්ප ඒකට අදාළ වර්ෂ ගාන අවසන් වුණාට පස්සේ මේ පෘථිවිය පවා විනාශ වෙලා යනවා. ආයමත් කාලයගේ ඇවෑමෙන් මේ පෘථිවිය නිර්මාණය වෙනවා. අලුත් කල්ප ඇති වෙනවා. එහෙමනම් තියෙන කල්ප වෙනසෙනවා, අලුත් කල්ප ඇති වෙනවා. මේක මේ ලෝකයේ තිබෙන ධර්මතාවයක්. ඉතින් මේවට මූණ දිදී තමයි සංසාරගත සත්වයා මේ යන්නේ. ඒ සිඛී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ 60 කල්පයක් බුදු කෙනෙක් නැහැ. 60 කල්පයක් නන්නත්තර සීසීකඩ යන්නේන මන් නොදැන හිටියා. එතකොට මේ 60 කල්පයේ තුල යන්නේන මන් නොදැන හිටපු පිරිසට අපායක් නැද්ද? අපිත් ඒ ගොඩේ. ඒ 60 කල්පයකින් පසු සිඛී වෙස්සබෝ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. එතකොට මේ කල්පයේට බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. ඒ වෙලාවේ හිටිය මිනිස්සු ටිකයි දෙවිවරු ටිකයි මේ ධර්මය අල්ලගත්තා. කොච්චර ස්වල්පයක්ද කියන්නේ මහ පොළොව වගේ පිරිසකට ධර්මයේ අහිමි වෙනවා. නියපොත්ත මත රැඳුණු පස්බිඳ වගේ පිරිසකට ධර්මය ලැබෙනවා. ඒ නිසා මේ ලෝකේ සියලු සත්වයෝ නිවන් දකිනවා, සියලු සත්වයෝ ධර්මය අවබෝධ කරනවා කියලා දෙයක් නැහැ. ඊට පස්සේ ආයේ කල්ප 30ක්. අතන කල්ප 60ක් බුදුවරු නැහැ. ඊට පස්සේ සිඛී වෙස්සබෝ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම පහළ වුණා. ඊට පස්සේ ආයමත් කල්ප 30ක් බුදුවරු නැහැ. බුදුවරු නැති කාල පරිච්ඡේද ලෝකේ අනන්තවත් එනවා. ඒවට කියන්නේ බුද්ධ ශූන්‍ය යුග කියලා. බුදුවරුන්ගෙන් හිස් බුදුවරු නැහැ. ඒ කල්පතිය ඇවෑමෙන් අපි මේ ගත කරන මේ කල්පය මේ ලෝකයට උදා වුණා. මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන්න නියමයි. මේ වෙද්දී බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙලා
අවසానයි. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ 30000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ 20000යි. ඊළඟට ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා කුමක්ද වාසනාවකට මිනිසුන්ගේ ආයුෂ ඉවර වෙන ගැට්ටේ තිබෙද්දි. ඒ කියන්නේ අවුරුදු 120ක් තියෙද්දි බුදු කෙනෙක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න අද අපි මේ වෙද්දි ලෝකයේ ගැන තියෙන අපගේ ඥාණය මොන තරම් හිස්ද කියලා අපිට හිතා ගන්නත් අමාරුයි. එතකොට මේ මහා භද්‍ර කල්පේ කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම නමින් බුදුරජාණන් වහන්සේලා 4 නම පහළ වෙලා ඉවරයි. ආයමත් එක බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න නියමයි. ඒ තමයි මෛත්‍රී බුදුරජුන් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 වෙද්දී එතෙක් බුදුරු නැහැ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ කල්ප ඉවර වෙනවා. මේ කල්ප ඉවරුණාට පස්සේ තව කල්ප කීයක් බුද්ධ ශූන්‍යව තිබෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. තව කල්ප කීයක්. දැන් බලන්න සිඛි එක බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා කල්ප 60ක් නැහැ. ආයේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙලා කල්ප 30ක් නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙලා අවසానයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතේ පහළ වෙනවා. එතනින් පස්සේ මේ කල්පෙත් ඉවරයි. ඊට පස්සේ බුදු කෙනෙක් නැති කල්ප කීයකට ලොවට මුහුණ දෙන්න සිදු වෙනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. එතකොට මේ ලෝකේ මේ බුදුරු නැති මේ ලෝකවල බලපවත්වන්නේ මාර බලය විතරයි. මේ ලෝකේ බලපවත්වන්නේ මාර බලය. බුදුරු වැඩ සිටිද්දී වුණත් උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ මාර බලය දුකසේ මැඩලිය යුතු එකක්. ඒ කියන්නේ මේ පිපාස බඩගින්න වැස්ස පින්න ඉවසනවා වගේ ලේසි එකක් නෙමෙයි කිව්වා. දුකසේ මැඩලිය යුතු එකක්. එතකොට මේ ලෝකයේ නිරතුරුවම පවත්වන බලය මොකක්ද? මාර බලය. මාර බලය හැමතිස්සෙම කරන්නේ මේ ලෝක සත්වයාට ඊතර වෙන්න නොදී මේ පැවැත්මටම ඇදලා දැමීමයි. එතකොට ඒක මේ ලෝකයේ තිබෙන ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා නොකරන්න අපි මේ කිසිවක් දන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ කාටවත් මාර බලවේගයට අභියෝග කොට දිනන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ලෝකයේහි අධිපති බව දැරීමෙහිලා මාරයා දක්වන අග්‍ර බව වෙන කෙනෙකුට නැහැ කියනවා. ලෝකයේ අධිපති භාවයේ අතර මාරයා අග්‍රයි කියනවා. බුදුවැසින් මේ දැක්කේ. එතකොට අපිට මේ කිසිම දෙයක් පේන්නේ නැහැ. අපි මේ ඉපදිලා චූටි කාලෙකට පොතක් දෙකක් කියවලා විභාගයක් පාස් කළා ඔය පොඩියට ගියක් දොරක් හදාගෙන ඉන්න අයනේ. අපිට මේ ලෝකෙත් එක්ක හැප්පෙන්න බෑ. නමුත් අපිට ජීවිතයේ තේරුම් ගන්න අවස්ථාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට ලැබෙනවා. මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් විවිධ පැති උන්වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා අපට යන්න
උපකාරී වන විශේෂ දෙයක් තමයි අපේ හිතේ ස්වභාවය තේරුම්ගෙන සිටීම. ඒ කියන්නේ අපේ හිතේ ස්වභාවය වහා සංසිඳන එකක්ද වහා අවුල් වෙන එකක්ද? වහා කැළඹෙන දෙයක්. වහා සංසිඳන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ හිතේ තියෙන ස්වභාවය ගැන. කොහොමද මේ වතුරෙන් ගොඩට දැමූ මාළුවෙක් ඉන්නේ පහසුවකින් නොවේ. වතුරෙන් ගොඩට දැමූ මාළුවා ඉන්නේ හැමතිස්සෙම පීඩාවකින් දඟලනවා. උන්වහන්සේ දේශනා කරනවා පරිපන්දති දං චිත්තං. මේ සිතත් එහෙම නිරතුරුව පීඩාවට බඳුන් වෙනවා. මාර දෙයියම් පහත වේ. මේ පීඩාවට බඳුන් වෙද්දී මාරයා තමයි ග්‍රහණය කරගන්නේ. ඒ ස්වභාවය ප්‍රහාණය කරන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය මිනිසුන් අතරේ මහා නුවණැති අය හිටියා. ඒ නුවණැති අය මේ සිතේ ඇති සැලෙන ස්වභාවය හඳුනාගත්තා. හඳුනාගෙන එයින් අත් මිදෙන්න මහන්සි ගත්තා. එතකොට මිනිසුන්ට රැකවරණයට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේගේ උපදෙස් මත බොහෝ දෙනෙක් මේ මාර ග්‍රහණයෙන් නිදහස් වුණා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ උරුවේල ජනපදයට වැඩියේ රහතන් වහන්සේලා 69ක් ලෝකයට බිහි කළා. බරණැස ඉසිපතනේදී රහතන් වහන්සේලා 69ක් බිහි වුණා. ඒ රහතන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ මිනිස් බන්ධන තියෙනවා. දිව්‍ය බන්ධන තියෙනවා. මේ බන්ධන වලින් අපි නිදහස් වුණා. මේ බන්ධන වලින් අපි නිදහස් වෙලා දිව්‍ය වේවා මානුෂීය වේවා යම් බන්ධනයක දෙයින් නිදහස් වුණා. ඒ නිසා ඔබ ගිහින් ලෝකයට මේ ධර්මය දේශනා කරන්න. එතකොට පින්වත්නි ඒ භික්ෂුන් වහන්සේලා ඒ ධර්මය දේශනා කරන්න පිටත් වුණා. හැබැයි එදා මාර්යා බුදුරජාණන් වහන්සේට කියනවා මේ අහසේ හැසිරෙන නුඹේ සිටිවිලි මා ගැට ගසනවා. නමේ සමන මොක්ඛසි ශ්‍රමණය නුඹ මගෙන් නිදහස් නැහැ. කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට මේ සම්බුදු බව ලැබුවා කියලා දැන මේ පෙරදිච්ච කෙනා ඇවිදලා කියනවා මේ අහසේ සැරිසරන ඔබේ සිටිවිලි මම හිර කරනවා. ඔබට නිදහස් වෙන්න බෑ. දැන් අහසේ සැරිසරන ඔබේ සිටිවිලි මම හිර කරනවා කියලා අපිට කවුරු හරි කිව්වොත් අපි එකපාරට රැවටෙනවා. අපි සිටිවිලි එහෙනම් අහසේ සැරිසරනවා ඇත කියා. කවුරු හරි කෙනෙක් අපට කිව්වොත් අහසේ සැරිසරන නුඹේ සිටිවිලි වලින් නුඹව මා හිර කරනවා කියලා අපිට සිටිවිලි ගැන අවබෝධයක් නැති නිසා අපි හිතනවා එහෙනම් මේ කියන්නේ ඇත්තක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තමයි සිත හැසිරෙන තැන්. මේ වයින් මම සිත නිදහස් කරගෙන තියෙන්නේ මාරය මම නිදහස් කෙනෙක් කිව්වා. දැන් බලන්න මේ වගේ මාරයා සමග එකිනෙක එකට එක වචන කතා කොට ඔහුගේ අදහස වැරදි බව කියන්න පුළුවන් කෙනෙක් ලෝව වෙන සිටිද්ද? නැහැ.
ඒ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩියා. උරුවෙල ජනපදයේ සිටියා තපස් රකින්න පිරිසක්. ජටිලයන් පිරිසක්. ජටා බැඳගෙන ඉන්න පිරිසක්. අපිට ජටා ගියම මතක් වෙන්නේ මොකද්ද? තුවාවලින් ඔළුවේ බඳින ජටාව. මෙතන ජටා කියන්නේ ඒක නෙමෙයි. කෙස්. ඔබ දැකලා තියෙනවද හැඩපළු ගෙතිච්ච කෙස්? කාලයක් පීරන්න නැතුව සාදූරු ඉන්න කොණ්ඩේ වවාගෙන. හැඩපළු ගෙතිලා. මට ඉන්දියාවේදී හම්බුණා එක සාදූරෙක් අඩි 14ක් දිගයි කොණ්ඩේ. හැඩපළු ගෙතිලා යා එතකොට ඒ කොණ්ඩේ උඩට ගැට ගහගෙන තියෙනවා. ඒකට කියන්නේ ජටිල. අදත් ඉන්දියාවේ බහුල වශයෙන් ඉන්නේ ජටිල අය. ඒ හැඩපළු ගෙතිච්ච කොණ්ඩේ ගැට ගහගෙන ඉන්න සහෝදරයෝ 3 දෙනෙක් හිටියා. 3 බෑ ජටිල කියලා. එතකොට මේ 3 දෙනා තමයි මේ 3 දෙනාම කාශ්‍යප ගෝත්‍රයට අයිති. උරුවේල කාශ්‍යප, ගයා නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියලා. එතකොට ගයාවත් උරුවෙල් ජනපදයට අතර මේ 3 දෙනා ආශ්‍රම 3ක පිරිවර සේනාව සමග වාසය කළා. එතකොට මේ තුම්බෑ ජටිලයන්ගේ පිරිවර සේනාව එකතු කරාම 1000ක්. මින් බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ ආශ්‍රමයට ගියා. එහිදී මේ උරුවේල කාශ්‍යපයන්ව দমনය කළා. උන්වහන්සේ සිද්ධ වුණා මුල් කාලේ හරියට 이르දි ප්‍රාත්‍යාරය දක්වන්න. මොකද මිනිස්සු සවන් දෙන්න සූදානම් නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල් යුගයේ. මුල්ම දවස්වල. ඉතින් උරුවේල කාශ්‍යප හිතාගෙන හිටියා උරුවේල කාශ්‍යප රහත් කෙනෙක් කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වැඩලා කිව්වා කාශ්‍යපය මට එක රැයකට නවාතැන් ගන්න තැනක් දෙනවද? ශ්‍රමණය ආන් අතන තියෙනවා පුංචි කුටියක්. හැබැයි මේකේ ඉන්නවා 이르දිමත් නාගරාජයෙක්. ඔබට කරදර වෙන්න පුළුවන්. නෑ මට ප්‍රශ්නයක් නෑ මං ඉන්නම් කිව්වා. ආයමත් කිව්වා ඔබට කරදර වෙන්න පුළුවන්. නෑ මට ප්‍රශ්නයක් නෑ මං ඉන්නම් කිව්වා. ඊට පස්සේ උන්වහන්සේට ඒ කුටිය දුන්නා. රාත්‍රී ඒ නාගරාජයා කල්පනා කළා මගේ භවණයට ශ්‍රමණෙක් ඇවිත්. මම මේ ශ්‍රමණයාව මේ භවණෙන් බැහැර කරන්න ඕනේ කියලා දුම් දාන්න පටන් ගත්තා. ඇඟින්. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ 이르දි බලෙන් දුමක් නිකුත් කළා. එතකොට මේ කුටියෙන් පිටට මේ දුම යන්න ගත්තා. පිරිස් ගිහින් කිව්වා උරුවේල කස්සපට උරුවේල කස්සපේනි අන්න අර අභිරූප දේහ තිබූ සුන්දර ශ්‍රමණයාව කරදරයකටපත් වෙලා එළියට ඇවිදින් බැලුවා. ඈත පේනවා අර කුටිය දුම් දානවා. ඊට පස්සේ නාගරාජයා කල්පනා කළා දැන් මේ දුම් දැම්මම ශ්‍රමණයාත් දුම් දානවා. එහෙනම් මම ගින්දර විහිදුවනවා කියලා නාගරාජයා ගිනි විහිදුවන්න ගත්තා. බුදුරජාණන් වහන්සේත් 이르දි බලෙන් ගිනි දැල් විහිදෙව්වා. උන්වහන්සේ ගිනි දැල් විහිදුවනකොට අර නාගයාට ඒ ගිනි දැල් උහුල ගන්න අපහසු වුණා. හැබැයි මේ ගින්න කුටියෙන් පිටට ගියා. ජනේල වලින් පරාල අස්සෙන් වහල අස්සෙන් ගිනි දැල් යනවා.
මේ බලා සිටි උරුවෙල කස්සප කියනවා අහෝ සොඳුරු රුව ඇති මහා ශ්‍රමණයා විපතටපත් වී ඇති හැඩයි. බොහෝ වෙලාවක් බලා සිටියා ක්‍රමක්‍රමෙන් ගින්න අඩු වුණා. එතකොට මේ පිරිස කතා වුණා අපරාධයේ කෙනෙක් විපතටපත් වුණා. පසුවදා හිමිදිරියේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතැතිව අර උරුවේල කස්සප එතනට ගියා බලන්න. යනකට පාත්‍රය අතැතිව බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වඩිනවා. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේට මුකුත් කරදරයක් වුණාද? උන්වහන්සේ වදාලා කරදරයක් කරන්න නම් කෙනෙක් සූදානම් වුණා. මේ ඉන්නේ යා තමයි කියලා පාත්‍රය ඇතුලෙන් පොඩි නයි පැටියෙක් එළියට ගත්තා. නැට්ටෙන් අල්ලලා චූටි නයි පැටියෙක් එළියට අරන්කෝ මේ ඉන්නේ යා කිව්වා. මිනිස් එතකොට ඒ උරුවෙල කස්සප පුදුමයටපත් වුණා. පත් වෙලා කියනවා හිතනවා ඒකාන්තයෙන්ම මේ මහා ශ්‍රමණයා මහා 이르දිමත්. හැබැයි මාවැනි රහත් කෙනෙක් නම් නොවේ. බලන්න මේ සිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දකින්නවා දැන් මෙයා සිතන ආකාරය. ඔය අතරේ එක්තරා යාගයක් ආවා. යාගයක් ආපු වෙලාවේ යාගයක් කියන ලොකු පූජාවක්. ආපු වෙලාවේ මේගොල්ලන්ට ඕන වුණා හැලි 500ක වාජනවල උයන්න. දැන් දරගෙනලා ලෑස්ති කරගෙන ඉන්නවා බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන කළා දර පලන්න බැරි වෙන්න. දැන් මේ පලන්න හදනවා දර පැලෙන්නේ නැහැ. පිරිස ගිහින් කිව්වා උරුවේල කාශ්‍යපට. උරුවේල කාශ්‍යප පිරිසට කිව්වා ඒකාන්තයෙන්ම මේක නම් අර මහා ශ්‍රමණයාගේ වැඩක් වෙන්න ඕනේ. ගිහිල්ලා කියන්න කිව්වා. පිරිස ගිහින් කිව්වා අනේ ශ්‍රමණයන් වහන්සේ දර පැලෙන්නේ නැහැ කිව්වා. දැන් ගිහිල්ලා බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. පිරිස ගිහිල්ලා බලද්දී අර දර කෑලි 500ම පැලිලා. ඊට පස්සේ දර ටික ලිප් වලට බැඳලා ලිප් වලට දාලා ගිනි අවුලවන්න හදනවා ගිනි ගන්නෑ. උරුවේල කාශ්‍යප කිව්වා එහෙනම් මේකත් අර ශ්‍රමණයන් වහන්සේගේ වැඩක් වෙන්නේ නැති. ගිහිල්ලා කියන්නේ. ගිහිල්ලා කිව්වා. දැන් ගිහිල්ලා බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ගිනි ඇවිදිනවා. එතකොට මේ උරුවේල කාශ්‍යප හිතනවා ශ්‍රමණයන් වහන්සේ මහා ඊර්දිමාත්. නමුත් මාවැනි රහත් කෙනෙක් නොවේ. වැස්ස කාලේ ආවා. විශාල ගම් වතුරක්. ගම් වතුර දැක හුරු පුරුදු අපට එය තේරෙනවා. විශාල ගම් වතුරක්. බැලුවා කුටිය යට වෙලා. වහලේ ගාවට වතුර. එතකොට කුරුවේල කස්සප පිරිසත් එක්ක කියනවා අයියෝ අබිරූප දේහ විලාස තිබූ මහා ශ්‍රමණයා වතුරේ ගිලී ඇති හැඩයි. පසුවදා උදේම ඔරුවක් ලෑස්ති කරගෙන මේ ඔරුවේ නැගලා මේ උරුවේල කස්සප පිරිසත් සමග පිටත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේට උදව් කරන්න. පිටත් වෙලා ගිහලා ඈත ඉඳලා අහනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාලා කාශ්‍යපය මම මෙහි. ඔරුවෙන් කිට්ටු වෙද්දී හරි පුදුම සිද්ධියක්. මේ ගම් වතුර කුටියේ වහල දක්වා තියෙන ගම් වතුරේ ගම් වතුර දිබෑ කරගෙන බිම බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. මේව කල්ලික බහලා තියනවාද?
බලන්න මේ විනය පිටකේ බුදුරජාණන් වහන්සේ මහා වග්ගපාළියේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත තොරතුරු මේ ගම් වතුර දෙබෑ වෙලා බිත්ති දෙකක් වගේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. මේක කැටයමක් තියෙනවා. මේ උරුවේල කස්සප බුදුරජාණන් වහන්සේ බලන්න යනවා සාංචි තොරණක. මේක දැකලා පුදුම වෙලා අහනවා කියනවා මහා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ ජීවතුන් අතර එසේ ශ්‍රමණයන් වහන්සේ මේ ඔරුවට වඩිනසේක්වා. උන්වහන්සේ සැනකින් ඔරුවේ. ඊට පස්සේ හිතනවා මේ මහා ශ්‍රමණයන් වහන්සේ මහා 이르දිමත් නමුත් මා වැනි රහත් කෙනෙක් නම් නොවේ. දැන් මේ හැම දෙයක්ම උන්වහන්සේ ඉවසගෙන ඉන්නවා අවස්ථාව එනතුරු. ඔය අතරේ දායක පිරිසකගේ පූජාවක්. දායක පිරිස දැනුම් දුන්න අසවල් දවසේ අපි ආශ්‍රමයට එනවා. උරුවේල කස්සප කල්පනා කරනවා හරි වැඩි. බැරි වෙලාවත් මේ දායක පිරිස මේ මහා ශ්‍රමණයන් වහන්සේව දැක්කොත් පහදිනවා. පැහැදුනොත් මේ ලැබ සත්කාර ඒ පැත්තට යාවි. අද වගේ තමයි දත්. හිතුවා මහා ශ්‍රමණයන් වහන්සේ අද මේ දානෙට වඩින්නේ නැත්නම් හොඳයි. බුදුරජාණන් වහන්සේ දානෙට වැඩි නැහැ. පහවදා උරුවේල කස්ස පහනවා ශ්‍රමණේනි ඇයි ඔබ ඊයේ දානෙට නොවැඩියේ? අපි බලාගෙන හිටියන්නේව. ඊට පස්සේ කියනවා කාශ්‍යප ඔබ හිතුවා ශ්‍රමණයන් වහන්සේ මේ දානෙට වැඩියොත් දායක පිරිස පහදී නොවඩිනවා නම් හොඳයි කියලා. ඒ නිසා මා දානේ පිණිස උතුරු කුරු දිවයිනට ගියා. එෙහිදී මට දිව්‍ය අරලු වළඳන ලැබුණා. ඔබටත් කැමති නම් මෙන්න එකක්. එතකොට මේ පිළිගත් උරුවේල කස්සප පුදුමයටපත් වුණා. ඒ කාන්තින්ම මේ ශ්‍රමණයන් වහන්සේ මහා 이르දිමත් නමුත් මාවැනි රහතෙක් නොවේ. තමන්ව තේරුම් ගත නොහැකි අර්බුදයක ලොව සියලු දෙනා සිටිති. බලන්න ඒකනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සිවුර හොදන්න අවශ්‍යතාවයක් ආවා. ඇවිල්ලා සිවුර හොදන්න වතුරට බැස්සා. බැලලා සිවුර හොද මේ සිටින එකට උන්වහන්සේට හිතුණා මේ සිවුර අපුල්ලන්නේ නැත්නම් සැනකින් සත් දෙවිඳු ගලක් මවල එතන තිබ්බා. උන්වහන්සේ ගලේ සිවුර අපුල්ලා සේදුවා. ඊට පස්සේ උන්වහන්සේ ගොඩට එන්න හදද්දී කල්පනා කළා මේ අල්ලගන්න දෙයක් ඇත්නම්. එතකොට ළඟ තිබුණු ගහේ අත්ත ජලයට පාත් වුණා. උන්වහන්සේ අත්ත අල්ලාගෙන ගොඩට වැඩියා. මේ වෙලාවේ උරුවේල කස්සපෙතෙන්ට ඇවිල්ලා කියනවා ශ්‍රමණයන් වහන්සේ මෙතන ගලක් තිබුණේ. ඔව් මේක සක් දෙවිඳු මට සිවුරු අපුල්ලන්න තනු ගලක්. මේ අත්ත මෙහිම පාත් වෙලා තිබුණේ. ඔව් මේ අත්ත සක් දෙවිඳු පාත් කළේ. ඒ කාන්තේම මේ ශ්‍රමණයන් වහන්සේ මහා 이르දිමත්. හැබැයි මාවැනි රහත් කෙනෙක් නොවේ කියනකොට බුදුරජාන් වහන්සේ අහනවා මෝඩ පුද්ගලයා. නුඹ තවමත් අර පරණ සිටිවිල්ල නෙව සිත සිතා සිටින්නේ. නුඹ තවමත් සිත සිතා සිටින්නේ ශ්‍රමණයන් වහන්සේ මහා 이르දිමත් නමුත් මාවැනි රහතෙන් නොවේ. හිස් පුද්ගලයා නුඹ රහතුන් අඳුනන්නෙත් නැහැ. රහත් වෙන මඟ දන්නෙත් නැහැ.
මේ බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණේ අනිත් එක්කනම බලින් ගන්න ලෑස්ති වෙන්නේ ඒ කෙනාගේ සිත ඌමනා කාරණේ තෙක් සකස් වෙන තුරු ඉවසන්න දන්නවා. හරි පුදුමයි. ඒක ලෝකෙ වෙන කාටවත් කරන්න බෑ. උන්වහන්සේ වදාලා කාශ්‍යප නුඹ රහත් වෙන මාර්ගය දන්නෙත් නෑ නුඹ රහත් කෙනෙකුත් නොවේ කියපු ගමන් උරුවේල කස්සප බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ වැටුණා. වැටෙලා කියනවා ස්වාමීනි මට ඒ රහත් වෙන මඟ පවසන සීක්වා ධර්මයේ දේශනා කළා. සෝවාන් වුණා. ඊට පස්සේ කිව්වා උන්වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මේ ධර්මයේ මනාකොට දිසූ දෙයක් මේ ශාසනයට එන්න. ඒ සැනින් අර සිවුරු පිරිකර Tamanට එහි භික්ෂු පැවිදි ලැබුණා. දැන් මේ එතකොට මේ අර ජටා කෙස් ඉවත් වෙලා පැත්තක තියෙනවා. ඊට පස්සේ ඊතුරු පිරිසත් මේ Tamanගේ තිබිච්ච තවුස් පිරිකර කෙස් රොදවල් ඔක්කොම හිස බාලා පැවිදි වුණා. ගඟට දැම්මා. ගඟේ ගහගෙන යනවා පහළට. දැක්ක නදී කාශ්‍යප. දැකලා හිතුවා ඒකාන්තයෙන්ම මාගේ සහෝදරයාට අනතුරක්. අපි පිටත් වෙමු කියලා ඒ පිරිසත් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වූ ශ්‍රමණ පිරිසක්. ඊළඟට ඒ පිරිසත් ශ්‍රමණ පිරිස වෙලා ඒගොල්ලන්ගේ ජටා තවුස් පිරිකර ඉවත් කරලා ගඟට දැම්මා. ගහගෙන යනවා ගයාවට. ගයා කාශ්‍යප ගයාවේ ඉන්නේ. ගයාව පරණ නගරයක්. මේ වෙද්දි දූවිලි පිරුණු පටු මම්මාවක් තියෙන එකට එක සිර වී ගිය ගෙවල් රාශියකින් යුක්ත අපමුණිදුගේ දහමේ ඡායාවකදු නැති හිස් නගරයක්. අප නිතර ඒහිදී ගයාවට යනවා. අර පරණ ගයාව දැන් කොහෙන්ද? ගයා කාශ්‍යපත් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවා. දැන් ඔක්කොම පිරිස 1000යි. මේ පිරිස රැගෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගයාවේ ගයා සිරස කියන කඳු මුදුනට වැඩම කළා. වැඩම කරලා එතනදී උන්වහන්සේ දේශනා කර ධර්මය විස්මිතයි. උන්වහන්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා 19ට කියනවා මහණෙනි මේ ඇස් දෙක ගින්නකින් ඇවිලෙනවා. මේ කන් දෙක ගින්නකින් ඇවිලෙනවා. මේ නාසය ගින්නකින් ඇවිලෙනවා. මේ දිව ගින්නකින් ඇවිලෙනවා. මේ ශරීරය ගින්නකින් ඇවිලෙනවා. මේ සිත ගින්නකින් ඇවිලෙනවා. මොකද්ද මේ ඇවිලෙන ගින්න? මහණෙනි මේ ඇස රාග ගින්නෙන් ඇවිලෙනවා. ද්වේෂ ගින්නෙන් ඇවිලෙනවා. මෝහ ගින්නෙන් ඇවිලෙනවා. මේ කන රාග ගින්නෙන් ඇවිලෙනවා. ද්වේෂ ගින්නෙන් ඇවිලෙනවා. මෝහ ගින්නෙන් ඇවිලෙනවා. මේ නාසය රාග ගින්නෙන් ඇවිලෙනවා. ද්වේෂ ගින්නෙන් ඇවිලෙනවා. මෝහ ගින්නෙන් ඇවිලෙනවා. මේ දිව රාග ගින්නෙන් ඇවිලෙනවා. ද්වේෂ ගින්නෙන් ඇවිලෙනවා. මෝහ ගින්නෙන් ඇවිලෙනවා. මේ කය රාග ගින්නෙන් ඇවිලෙනවා. ද්වේෂ ගින්නෙන් ඇවිලෙනවා. මෝහ ගින්නෙන් ඇවිලෙනවා. මේ මනස රාග ගින්නෙන් ඇවිලෙනවා. ද්වේෂ ගින්නෙන් ඇවිලෙනවා. මෝහ ගින්නෙන් ඇවිලෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඇහැට පේන රූප ඇද්ද
මේ රූපත් රාග දේශ මොහ කියන ගින්නට ඇවිලෙනවා. කනට ඇසෙන ශබ්දත් රාග දේශ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳත් රාග දේශ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. දිවට දැනෙන රසය රාග දේශ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. කයට දැනෙන ස්පර්ශය රාග දේශ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. මනසට සිටින අරමුණු රාග දේශ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඇසේ හටගන්න විඥාණය, කනේ හටගන්න විඥාණය, නාසයේ හටගන්න විඥාණය, දිවේ හටගන්න විඥාණය, කයේ හටගන්න විඥාණය, මනසේ හටගන්න විඥාණය රාග දේශ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය රාග දේශ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. ඊළඟට වදාලා මහණෙනි ඇසේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? කනේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? නාසයේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? දිවේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? කයේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? මනසේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? මේ සියල්ලමත් රාග ද්වේෂ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. මහණෙනි මේ විඳීම නිසා ඇසෙන් හඳුනා ගන්න රූප හඳුනා ගැනීමක් ඇද්ද? කනින් ශබ්ද හඳුනා ගැනීමක් ඇද්ද? නාසයෙන් ගන්ධ සුවඳ හඳුනා ගැනීමක් ඇද්ද? දිවෙන් රස හඳුනා ගැනීමක් ඇද්ද? කයෙන් පහස හඳුනා ගැනීමක් ඇද්ද? මනසෙන් අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද? මේ සියල්ලමත් රාග ද්වේෂ මොහ ගින්නෙන් ගිනි ගන්නවා. රූප දැක චේතනා පහළ කිරීමක් ඇද්ද? ශබ්ද නිසා චේතනා පහළ කිරීමක් ඇද්ද? ගන්ධ සුවඳ ගැන චේතනා පහළ කිරීමක් ඇද්ද? රසය ගැන චේතනා පහළ කිරීමක් ඇද්ද? පහස ගැන චේතනා පහළ කිරීමක් ඇද්ද? ආරමුණු ගැන චේතනා පහළ කිරීමක් ඇද්ද? මෙයත් රාග දේශ මොහෙන් ගිනි ගන්නවා. මහණෙනි මේ ගින්න ඇවිලින්න පටන් ගත්තේ අද ඊයේ නොවේ. ආරම්භක කෙලවරක් නැති මේ සසර පුරාවට මේ ගින්නට මුණ දීලා මේ ඉන්නේ. මේ ගින්න නිසා ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් මිදී ගත නොහැකිව සිටිනවා. මහණෙනි මේ ගින්න නිවන්න කාලයයි. මේ අසිරිමත් දහම ඇසූ ඒ දහසක් භික්ෂුන් වහන්සේලා ගයා සිරසේදී රාග දේශ මොහ ගින්න සදහටම නිවා දැම්මා. රහතන් වහන්සේලා 19ක් එක දෙසුමකින් හරි පුදුමයි. බුදු කෙනෙකුගේ බුදු වදන් හදවතට ස්පර්ශ වෙන්න, බුදු කෙනෙකුගේ බුදු වදන් ප්‍රඥාව දැනුවත් කරන්න, බුදු කෙනෙකුගේ බුදු වදන් මොහඳුර බිඳලන්න සමර්ථ වෙන්නේ පින් ඇති උදවිය තුලයි. ඒ කාලේ ඒ උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප මේ කවුරුත් වහාම ධර්මයේ දකින්න කොයිතරම් පිනක් කර තිබෙන්නේ නැද්ද? දැන් මේ පිරිසත් සමග බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩියා. දහසක් භික්ෂූන් පිරිවරාගෙන රජගහ නුවරට වඩිද්දී රජගහ නුවර කොයිතරම් කැළඹෙන්නේ නැද්ද?
සමහරුන්ට හිතා ගන්න බැරි වුණා. ඒ තරම්ම ප්‍රසිද්ධියක් තිබුණා උරුවෙල කස්සප. ශ්‍රමණ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අර උරුවෙල කස්සප පිරිවරාගෙන ඒ රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩපු වෙලාවේ රජගහ නුවර බොහෝ පිරිස් බලන් ආවා. බලන් ඇවිදින්න කල්පනා කරනවා උරුවෙල කස්සපගේ ශිෂ්‍යෙක් වුණාවද්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යෙක් වුණාවද්ද උරුවෙල කස්සප. එතකොට අපිට තේරෙනවා එහෙනම් උරුවෙල කස්සප පිළිබඳව මහා විශාල කතන්දරයක් පැතිර ගොස් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උරුවෙල කස්සප මිනිසුන් දැන් මෙහෙමයි සිතන්නේ. සැනකින් උරුවෙල කස්සප නැගිට්ටා. නැගිටලා අහසේ පෙළහර පෑවා. අහසේ පෙළහර පාද්දී මිනිසුන් හිතනවා උරුවෙල කස්සප යානෝ අහසේ පෙළහර පාති. උරුවෙල කස්සපයන්ගේ ශිෂ්‍යෙක් වද්ද ශ්‍රමණ ගෞතමයන්. අහසේ පෙළහර පෑ උරුවෙල කස්සප මහරහතන් වහන්සේ බිමට වැඩියා. බුදුරජාණන් වහන්සේ ළඟ දිගා වෙලා ශ්‍රී පතුල් අල්ලා වැඳගෙන හඬගා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. මේ අසිරිය අපට ඇස් දෙකෙන් නෙවෙයි පොතකින් පතකින්වත් ලැබෙන්නේ කලාතුරකින්. මේ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ රාග ද්වේෂ මෝහයෙන් ගිනිය උළුණු ලොවෙන් එතරව රාග ද්වේෂ මෝහ නිවා දමා නිවි සැනසී ගිය ජීවිතයක් වෙනුවෙන් යන මඟ මේ ලෝකයේ ඇති දුර්ලභ දෙයකි. මේ ලෝකයේ ඇති විස්මිත දෙයකි. මේ ලෝකයේ ඇති මහා අසිරිමත් දෙයකි. මේ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට හිතා ගන්නට නොහැකි අමුතු ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදේ නිර්ආමිසයි. බලන්න ඔබ දැකලා ඇති ඔබේ ජීවිතයේ දහම කරා එනවා වගේම ඔබ නොයෙක් දේවල් කරා යන්නේ නැති. සංගීත සම්දර්ශන ශ්‍රවණය සාද නොයෙක් දේවල් කරා ඔබ යන්නේ නැති. ඒ හැම එකකම මහා වෙහෙසක් තියෙනවා. බලන්න හිතලා ඔබේ අතීත ජීවිතේ ඔබ ගී කියු අවස්ථා ඔබ විනෝද වූ අවස්ථා ඒ විනෝදයේ අවසානයේ මහා හිස් බවක් තියෙනවා. මේ හිස් බවට ලෝ සියලු දෙනා මුණ දෙනවා. හැබැයි මේ හිස් බව අඳුන ගන්න බෑ. දැන් බලන්න හිතලා බොහෝ නටා වෙහෙසටපත් වෙන අය ඒ කාමයේ අවසන් වූ විගස කිසිවක්ම නැති පිරිසක් බවට පත් වෙනවා. මේ තමයි කාමයේ ඇති අතෘප්තිය. ඊළඟට ඒ වෙහෙස නිසා දැන් බලන්න හිතලා කෙනෙකුට දිනපතාම සංගීත සම්දර්ශන දිනපතාම කාම සේවන මේවා තිබුණොත් සුළු කලකින් ඔහුට ඒ සියල්ලම තික්ත වනු ඇත. මොකද හේතුව මේ කාමයේ තියෙනවා වෙහෙසක්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දේ තුල තියෙන සුවය සනාතන සුවයක්. සනාතන සුවයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආවා කාමී ඇලී ගැලී සිටි අය.
කාමයේ තුල කිඳා බැසගත් චරිත කෑමෙන් බීමෙන් ඇඳුම් පැළඳුම් වලින් කාම සේවනයෙන් කිඳා බැසගත් චරිත බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. එයින් අත මිදී උන්වහන්සේ දේශනා කරන රාග ద్వේෂ මෝහ ගින්න නිවාගත්තු අద్භූත අත්දැකීම ඒ පිරිස ලැබුවා. ඒ ලැබලා කොහොමද ගත කරන්නේ? හරි පුදුමයි. කුමක් හෝ සිඟාගෙන යැපෙනවා. කොහේ හරි සෙවණකට යනවා. දැස පියාගෙන තමා දෙස බලනවා. නිවි ගිය රාගයේ ඇත. රාගය නිවි ගොස් ඇත. ද්වේෂය නිවි ගොස් ඇත. මෝහය නිවි ගොස් ඇත. නිවුණු සනසුණු බව අත්දකින හැම මොහොතකම ඔහු ලබන්නේ නිරාමිස ප්‍රීතියකි. මේ නිරාමිස ප්‍රීතිය ජීවිතයට ලබා දෙන ආස්වාදය මෙතකයි කිව නොහැකි. මේ නිසා තමයි එක්තරා අවස්ථාවක එක රහතන් වහන්සේ නමක් රුක් සෙවණට ගිහින් තනියම කියනවා අහෝ සැපයකි අහෝ සැපයකි. අලුත පැවිදි වූ භික්ෂුන් වහන්සේලාට මේ භික්ෂුවගේ වචනය තේරුම් ගත නොහැකි වුණා. භික්ෂුන් වහන්සේලා කතා වුණා අර ස්වාමින් වහන්සේ රුක් සෙවණට ගොස් අහෝ සැපයකි අහෝ සැපයකි කියනවා. එතකොට තව ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ඔය රජ කෙනෙක් බද්දිය කියන නුවර රජකම් කරපු රජුරු ඔය ඉන්නේ බද්දිය කියන රජතුමා. දැන් මේ පිඬිසි ගාගෙන යපෙන ජීවිතේ වැස්සට තෙමෙමින් අවුවට වේලිමින් සිටින ජීවිතේ පාසකෝල සිවුරකින් ගත පොරවාගත්තු ජීවිතේ වාදයක් වෙන්නේ නැති. මේ කල්පනා කරන ඇත්තේ පැරණි රාජකම ගැනයි. බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. උන්වහන්සේ වදාලා එන්න කියන්න බද්දියට. බද්දී මහරහතන් වහන්සේ වැඩියා. හැබැයි බහෝ සපය කියනවා කියන්නේ එසේ භාග්‍යවතුන් වහන්සේ මට නිකම්ම කියවේ. හේතුව කිම? භාග්‍යවතුන් වහන්සේ එකල මා රජෙක්ව සිටියේදී අනේක විද සූප ව්‍යංජනයන්ගෙන් පිරුණු රසමසෝලිය ඇති බොජුන් අනුභව කළ බව හැබෑව. අනේක ආභරණයෙන් සැදුණු නාටිකාංගනාවන්ගේ නැටුම් බැලු බලමින් සිටි බව හැබෑව. නොඑක් රාජකීය සම්භාෂණවල සිටි බව හැබෑව. මා වටා විශාල ආරක්ෂක වළල්ලක් තිබූ බව හැබෑව. භාග්‍යවතුන් වහන්සේ ඒ සෑම දිනකම මා හිටියේ වචනින් කිව නොහැකි බියකින්. වචනින් කිව නොහැකි අසහනයකින්. සතුරු උපද්‍රවයක් කොයි මොහොතක පැමිණෙයිදයි බියක් මා සිත වෙලාගෙන තිබුණා. භාග්‍යවතුන් වහන්සේ මා දැන් කිසිවෙක් නැති හුදකලාවේ වනයේට යනවා. මා දැන් පාත්‍රය අතට අරන් ගෙවල් ගානේ යනවා. මා දැන් හුදකලාවේම ගලා යන දොලකින් වතුර නා ගන්නවා. මා දැන් හුදකලාවේම හුදකලා කුටියක සිටිනවා. මා දැන් විඳින බිය සැක නැති නිදහස් ජීවිතය බලද්දී මේ මහා සැපයකි. බලන්න පින්වත්නි මේ සැපය දෙන්න බුදුරජාණන් වහන්සේ කල්පනා කළේ ඒ සැපය සදා සැපයක්, සනාතන සැපයක්, දුර්ලභ සැපයක්, කල්ප ගණනකින් ලොවට ලැබෙන සැපයක්, නිතර ලැබෙන සැපයක් නොවේ. ඒ සැපේ ලබා ගන්නට බුදු කෙනෙක් පහළ වූ යුගයේ සිටි සුළු පිරිසකට අවස්ථාව ලැබුණි. ඒ පිරිස පිනෙන් පිරුණු අයයි. මේ නිසා පින්වත්නි
අපි මේ ගත කරන සසර ගමනේ අපට කාමෙන් ලැබෙන ආස්වාදයෙන් පසු ජීවිතයට අත් වෙන අමුතු හිස් බවෙන් මිදෙන්න බෑ. නොඑක් දේවල් කරා ගියත් ඒ නොසන්සිඳුණු ආශාව තව පැතුමක් එක්කොට භවයේ අප සිර කර තබයි. එයින් බේරෙන්නට පිළිවෙලක් නැහැ. නමුත් බුදුරජුන්ගේ දහමට පැහැදිලා ඒ බුදුරජුන්ගේ දහමෙන් සතුටුව බුදුරජුන්ගේ දහම කෙරෙහි සිත ප්‍රසන්න කරගෙන අපට පුළුවන් නම් සනාතන සැපයට හිමිකරුවන් වීමට සනාතන සැපය මතු කොට දෙන මාවතේ එක පීවරක් හෝ තබන්න. ගෙවූගේ සසරෙන් වෙනස් ගමනකට අපි පිවිසුනා වෙනවා. හැබැයි පින්වත්නි මේ කරන්නට උවමනා සිටිවිලි අපට ලබා දෙන්නේ ක්ෂණ සම්පත්තිය තුලිනුයි. ක්ෂණ සම්පත්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතයක් ලබා සිටීම. දැන් ඔන්න අපි මනුස්ස ජීවිතයක් ලබා සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කොට තිබීම. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගැනීම. මිනිස් ජීවිතයක් ලබා සිටින අත්දැකීම දැන් අප කා තුලත් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති සාමාන්‍ය ලෝකය ඉක්මවා ගිය ලෞතුරු දහම අපි අසනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දහම කෙරෙහි අපේ සිත පහදිනවා. නමුත් මේ පහන් සිත විටකාපව නැවත පරණ ලොවටම ඇද දමනවා. ඒ ඇද දමන්නේ පහන් සිත නොවේ, පුරුදු වූ සිතයි. එක්තරා අවස්ථාවක තාලපුට කියන රහතන් වහන්සේ මේ සිත ගැන ඊටාම ලස්සනට පෙන්වා දෙනවා. තාලපුට කියන රහතන් වහන්සේ මේ සිතට ගරහනවා. එම්බා සිත නුඹ ගිහි ගෙදර ගත කරද්දී මට කිව්ව නේද මේ සියල්ල අත්හරින්න කියලා. දැන් මා අත්හැරලා ධර්මයේ කරා එන්ට යද්දී ඇයි නුඹ මාව ආපසු අදින්නේ? එම්බා සිත ගිහි වාසයෙන් කම් නැතයි පැවිදි වෙන්නයි කියා නුඹ මාව පෙළඹවූ වාර අනන්තයි. පැවිදි වූ කල්හි ඇයි නුඹ මාව නැවතත් සිටි තැනටම අදින්නේ? එම්බා සිත නුඹ බොහෝ කලක් මා වංචා කළෙහිය. නුඹ බොහෝ කලක් මා නොමග යැව්වේය. පින්වත්නි, ඒ තාලපුට මහරහතන් වහන්සේ මේ සිත දමනය කළා. ඒ සිත ජයගත්තා. යලි යලිත් මේ සිත සසරේ රැගෙන යන්නට ඇති ඉඩ කඩ වසා දැම්මා. නමුත් පින්වත්නි, අපි මේ යන්තමින් සදහැ සිත උපදවා ගන්න යද්දී මේ සිත ගෞතම බුදුරජුන්ගේ ශ්‍රද්ධාවෙහි ගෞතම බුදුරජුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් මේ සිතේ පිහිටුවා ගන්නට හදද්දී ඊට බාධක කරුණු නම් කොතෙක් තිබේද? මිනිසා එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයට වඩා මේ යුගය අතිශයින්ම අවාසනාවන්තයි. මේ යුගය තුල ධර්මයේ කරා යන්නට නම් ගෞතම බුදුරජුන්ගේ දහම කෙරෙහි සිත පහන් කර ගන්නට නම් තමා කෙරෙහි මහත් සැලකිල්ලක් දැක්විය යුතුයි. තමාට පිහිට තමාමය කියන කරුණ බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ කරුණ නිරන්තරයෙන් සිහි කළ යුතුයි.
තමාට පිහිට තමාමයි කියන කරුණ නිරන්තරයෙන් සිහි කළ යුතුයි. පින්වතුනි, මේ භව ගමනේ පැටලී ගිය අපට අභියෝග රාශියකි. බොහෝ කල මේ සසරේ අපි ආවේ සතර අපායේ වැටි වැටි. සතර අපායෙන් වැටෙන ස්වභාවයෙන් තවම අප නිදහස් වී නැත. එසේනම් එහි අනතුර අප ජීවත් වන මායිමේම ඇත. මේ අනතුර සකස් වන්නේ සිතේ. එසේනම් අප රැකගත යුත්තේ සිතමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සිතමයි රැකගන්න කියලා වදාළේ. එක්තරා අවස්ථාවක අනේපිඬු සිටුතුමාට උන්වහන්සේ දේශනා කරනවා, සිටුතුමනි, ගෘහපතිය මේ සිත රැකගන්නට බැරි වීම නිසා සත්වයන් කයින් පව් කරනවා, වචනෙන් පව් කරනවා, මනසින් පව් කරනවා. කයින් වචනෙන් මනසින් පව් කොට අපවිත්‍ර වූ සිතින් මිය යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, සිටුතුමනි, ගෘහපතිය, මේ සිත ආරක්ෂා කරගත් අය තමන්ගේ කයින් කෙරෙන පව් වලින් වැළකී සිටිනවා. සිත ආරක්ෂා කරගත් අය වචනෙන් කෙරෙන පව් වලින් වැළකී සිටිනවා. සිත ආරක්ෂා කරගත් අය සිතින් කෙරෙන පව් වලින් වැළකී සිටිනවා. මහා ගෘහපතිය, ඒ සියලු දෙනා පවිත්‍ර වූ සිතක් ඇතුව මිය යනවා. පවිත්‍ර වූ සිතකින් මිය ගොස් සුගතියේ උපදිනවා. එහෙමනම් මේ පවිත්‍ර වූ සිතක් ඇති කර ගන්නට අපට විශේෂයෙන්ම උපකාරී වන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීම මත පිහිටා සිටීමයි. සද්ධා සාදු පතිත්ථිතා, ශ්‍රද්ධාව තුල පිහිටා තිබීමයි යහපත්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කෙරෙහි පහන් සිතින් අපගත කිරීම අපට තියෙන යහපතයි. මේ නිසා පින්වතුනි, හිතන්න, මේ වෙසක් සමයේ අපට ලැබෙන වෙසක් තෑග්ග බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට දුන් උපදේශයයි. ගෘහපතිය, සිත අපවිත්‍ර වීමෙන් කය වචනය මනසද අපවිත්‍ර වේ. සිත පවිත්‍ර වීමෙන් කය වචනේ මනසද පවිත්‍ර වේ. පවිත්‍ර වූ සිතක් තබා ගැනීම යහපති. මෙයයි ඔබට ලැබෙන වෙසක් තෑග්ග. පවිත්‍ර වූ සිතක් තබා ගැනීම යහපති. පවිත්‍ර වූ සිතක් උදෙසා ඔබට උපකාරී වන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. පවිත්‍ර වූ සිතකින් ඔබට ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ නිසා ඔබ හිතන්න, අපටද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටින් පවිත්‍ර වූ සිතක් ලබා අපටද පවිත්‍ර වූ කය වචනය මනස හසුරවාගෙන සුගතියේ සිත පිහිටුවාගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා දුන් උතුම් සදා සැපය ලබා ගන්නට අපටද වාසනාව ලැබේවා.